මුඩ්ඩමුදුන් කපු මහත්තයා දේවාලේ කොහෙද තියෙන්නේ? ඈ? මුඩ්ඩමුදුන් කපු මහත්තයා දේවාලේ. හොඳයි නම් ගිහින් එන්න. කපු මහත්තයා මේ කපු මහත්තයා ඉන්නවද දන්නේ? කපු මහත්තයා හම්බෙන්න ආවේ පොඩි වැඩක් කරගන්න තියෙනවා. පොඩ්ඩක් ඉන්න කපු මහත්තයාට කතා කරන්න. කපු මහත්තයා ඈකෝ මොකද්ද කාරණාව? මේ මට පොඩි සීන් කෝන්නයක් හම්බුණා අපේ මුත්තගේ කාලේ ඉඳන් එන ටංග පෙට්ටියක් තියෙනවා ගේ ඇතුලේ. ඕකේ තිබිලා මම සිරාවට හොරෙන් මැප් එකක් කිස්සුවක් යාකෝ. ඒකේ ගහලා තියෙනවා වටින නිදානික පාරක් කියලා. මේ පොඩි සීන් කෝන්නයක් කරන්න ගොඩ දාලා බලමුද වැඩේ? ඉතින් මටත් වාසියක් වෙනවා නම් කරමු අපි වැඩේ. හරි ඉතින් 50ට 50 දෙන්න. එහෙනම් කරමු දැන් අපි පැත්තට ගිහිල්ලා අපි එන අඳුන වල වැඩේ පටන් ගමු. හරි එන යංගෝ. වරෙන් කොහෙන? යම්. ඕලා අවතේව අම්මට ගෑනි කතා කළා පොඩ්ඩක් කන්න ගියා. ගෑනි විතර ඔබලා වරේ මේ වැඩක් තියනවා කරන්නේ. මාත්‍ය සීනේ ඔල්ලෝ මේකයි වැඩේ. ඔය නිකන් දින්නක් තියෙන්නේ කේට්‍රේ ගේම ගහමු. 50-50 බෙදා ගමුකෝ ආවේස් එක. එතකොට මට ඉස්පායි මේ කප් මාත්‍ය ඉස්පායි මට බාරලා දෙන්න මේ ඔන්න වරේ වැඩේ කරනවා. එහෙනම් වැඩේ ගමුකෝ යන්කෝ කොයිලක Galah mau ke batting dah. Ada beri ayo kita takal beri dah ni kan. බොහොම දයෝ බෙරි දාන්නේ මම බෙරි ගහන්න කියලා කිව්වේ. හරි අදර බේන මොනවා වෙන්නේ මොනවා කැලයක් ලොකු කැලේ මොනවා කොහේ කැලේ අපට වැඩක් නැහැ නේ කැලයක් වෙන්නේ ඔමිනා අන්තිම දේවතාව පෙන්නන විදිහට මංජා වෙන කොහෙද ආකෝ ගෙන් අල්ලන්නේ ඉන්න වෙනවා උඩා කාලේ ඕනේ කරන්නේ උඩා කාලේ තඩාල තියෙන කේ කායන වල්ලා මාත්‍ය බුඩා කාලේ නම් මේක ඕන වෙන දෙයක් උඩා කාලේ නම් ඕන වෙන දෙයක් මේක වෙුණාට මේක මොකද අයිද මේ කතාවේ ගොඩා කාලෙක ඉඳන් වටින දෙයක් නම් බඩ කපුවා මන්ද කපුවා උඹනේ කපුවා මොකද උඹනේ කපුවා ගුරුනාන්ද කපුවා තේ මේක නම් ගොඩ ගන්න වෙනවා මේක ගොඩ ගන්න ගොඩ ගන්න පුතේ බඩ වැඩේ ගොඩාක් දුර දාලා යන වැඩක් පුතේ ඒ ආරක්ෂාව ඉන්නේ නාවට පුතේ ආරක්ෂාවෙන් ඔබ මේක දාගනි මේක දාගනි මේ අපේ ගුරුනාන්සේ දෙන්නේ දාගනි ගානි ආරක්ෂ වෙලා ඉඳන් නුඹ සත්‍යයක් ආරක්ෂ වෙලා ඉඳන් සත්‍යයෙන් තමයි අපි මේක ගොඩනගා ආරක්ෂ වෙලා ඉඳන්
මේ උඹ තමයි ජන්මෝයේදී. කපු මහත්තයා මේ දැන් ඔයා කිව්වේ මට සතියකින් එන්න කියලා. දැන් මම සතියකින් ආවේ. දැන් ඕයි. අර වැඩි හරි හරි හරි. අන්තේ ගෝලේට කතා කරලා යංකෝ බලන්න වැඩේට. ගෝලයෝ කොයා මොකද ගුරුනාන්සේ? අම්මට මොකෝ ගුරුනාන්සේ කතාවනේ? මේකයි මචං අර අපේ වැඩේ මතකද අර සතියකින් ගන්න. මේ මෙයාට ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ සීන් ඕනේ නේද? ඉතින් අපි දැන් එහෙනම් මේ ගොඩ ගන්න මොකරමු මේ ඉක්මනට වැඩේ හැකියාව වරක් වගේ ගන්න. හරි ඉක්මනට කියලා. ආ වරක් ගන්න. හරි ඉක්මනට වරෙන් ගෝ කරගෙන. ගුරුනාන්සේ නැප් එක ගෙනන් දැන් ඔක බලාගෙන යමු නිකන් පොඩ්ඩක් දෙන්නම් බලන්න. මට ජීවිතේ කාර්යයක් කියන්නේ මේක හොයන්නේ කොහොමද යාකෝ? ඔයා දුන්නේ දුක තලක්. දැනක් තියෙන කියන්නේ ඇලක් ගාව තියෙන්නේ. දැලා කොයාගම කොයි කරි. අපි වැඩේට නම් දැන් ඉන්න පටන් ගන්නවා. ගුරුනාන්සේ මේකේ තියෙන විදියට මෙහෙම ගිහිල්ලා යන් කරනවා. ගුරුනාන්සේ අපි වැරදි. තාච්චිට හාල් කරන්න තෝ. මෙහෙට යන්න. ආයෙ යමු. මෙහෙට ගිහිල්ලා මෙහෙට යන්න. යන්කෝ. ඒත් වැරදි ගුරුනාන්සේ වැරදි. කොහෙද බල්ලෝ යන්නේ? හැරෙන්න පාරක් තියෙනවා මෙන්න මේ හරියට. මේන් ඉතින් උඹට දිවි ලෝකේ තමයි යන්න අම්මගේ වෙන්නේ. පාරක් තියෙන්නේ මේකේ. ගුරුනාන්සේ එන රබර් කට්ටිය පේන්න තියෙනවා. රබර් කැල ගාලා යන්න බෑ බොල මේ වර. නෑ ගුරුනාන්සේ මේ පාරේ යන්න තියෙනවා. අන්තේ මෙතනින් ගිහිල්ලා හැරෙන්න තියෙනවා. හැරිලා ඇලක් තියෙනවා. යන්කෝ බලන්න. ආයෙත් පේන්නේ නෑ. යම. ආ මේ තියෙන ඇල. අපට මෙහෙ කොහෙද යකෝ යන්නේ? තියෙන්නේ මෙහෙම මේ. ඔයා යොක් කට්ටයක් දාන්න. ආයෙත් දන්නේ නැහැ කප් මහත්තයා. දෙන්නේ තියෙන පන්නගෙන යන්න. ගනින්. මේ වරෙන් උඹලා පුත්තගේ වැඩ හින්දා ගිහිල්ලා එතනින් ගිහිල්ලා ඇල හම්බෙනවා කියනවා. යම. එතනින් ගිහිල්ලා ආයි හැරෙන්න තියෙන කිසිම අරකට කරගෙන. අපායට නැතු ඕන දිහාක යම. තෝගේ මුත්ත මතක් වෙනවා මට. මුත්ත නෙවෙයි මතක් වෙන්නේ. යකෝ මේ මුත්තන්නේ අම්මගේ පාරවල මේ නාංගලා තියෙන්නේ. අම්මා හොඳ දෙයක් හම්බුනේ නැත්තම් තොට ගැල්ලෙන් ගහනවා. යන්න පුළුවන් පාරක්.
බලා බලා. ඔන්න ගමු පුතේ නිදාන ගමු. ඔන්න. මැනිකක් දුකද ගුරුනාන්ද මැනිකක් දුකද මැනිකක්. නෑ බයි මේ වර මේ පොට්ට ඉනා මැප් එක වැහිලා. ගනින් මේ මොකද කනවන් ගුරෝ මැප් එක දීලා මොකක්ද එකක් තියලා ඒක උඩ ඉලක් තියෙනවා බලන් ආරලා මොනට ගියා අම්මට දින බඩු කෑල්ල හම්බුණා නවා ඉල මට අම්මට ලිරි ඒ ලොකු හිලක් තියෙනවා ලොකු හිලක් අර කිඹුලෙක්ගේ ලොකු මාළුවෙක් ඉන්නවා අනේ මාළු ඇලෙන්නේ මාළු ගන්න දෙන්නෝ කොහොමද ගෝලේ ආරන්න කෝකුරුනාන්ද උදැල්ල ගෙනාවනේ තෝ උදැල්ලක් ගෙනාවා හරපන් තෝගේ සීයා වගේම තමයි තෝගේ සීයා මතක් කරනවා උදැල්ල බලහන් උදැල්ල හැටි ඕන් මුල්ල උදැල්ල ගැව්වේ පටව ඔය ගැව්වේ ඔය දෙකෝ ගාවල් මේ ගහ මේ මං හිතුවේ අර ගාස්නේ කියලා කාස්සේ කොහෙද ඔය මේ මේකට ගැවුණ කමක් නැද්ද ගහන් ඔතෙන්ට ඕන් යන්න ගැව්වා කොහෙද ගෝතියෝ තොට කෙලින් ගහන්න වෙයිද ඔතෙන්ට ගහපන් අතෙන් යකෝතට හිලකට ගහගන්න බෑද මට ගැව්වා ගනින් ගොඩ ඕක ගුරුනාන්ද කොච්චරද යට දාලා තනනේ මේ බල්ලෝ අතන කොහෙද යහන්නේ එතන ගුරුනාන්දේ ඔය ආලා නැද්ද ගුරුනාන්දේ හැම නිදානකෙම මීටර් අඩි දෙකක් චුට්ටක් කෑන් තියෙන්නේ කියලා අඩි දෙක ආරංකු වෙන හරියයි ආරලා බලමුකෝ තිබ්බේ නැත්නම් නෙමුගේ මම 100ගේ අම්මගේ මතක් කරන්නේ උඹේ මුත්තා මුත්තා කෝ නෑනේ බා උතේ බලාගෙන නයි එහෙම ඉන්නවා ඌ නයි පොළොංග ඉන්නවලු තුගේ කයියකෝ නය කනවා උ නයාගේ අම්මගේ තුගේ නය කයියකෝ පරිස්සමෙන් හොරපෝ යෝ හරපන් ගුරුනාන්ද මේ හරියනම් පස බුරුලුයි ඒ කියන්නේ පුතේ බඩු කෑල්ල තියෙනවද කොහෙද කොලක් තියෙනවා ඇති ගෝලියෝ ඇති දැන් ඇති අම්මට කන්නේ එනක බං අර මගින් නේද කමන්නේ බං මේ වරෙන් අතිහාරන්න ගුරුනාන්දේ පොඩි අමාරුවක් තියෙනවා මාර පැත්තට ගිහින් එන්න හරි ටක් ගාලා ගිහින් මම ටක් ගාලා මං ගියා හරි එන මම කොලප් දෙක දෙන්න මේ නයික්වත් ගැවුවොත් එහෙම වග කියන්නේ නැහනේ කවුරු මං ගියා මේ කෝබන් අර යන් ගියේ කා මේ ගෝලයා මේ පොඩ්ඩයි ඉන්න ගුරුනාන්ද මේ මට මොකෙක් හරි කෑ ගහනවා වගේ එනවා පොඩ්ඩයි ඉන්න බෑ වතුර ටික වේ ඔම්මේ මේ ඕයි මේ පොඩ්ඩයි ඉඳන් ඕයි අහපන් සීයාගේ නෙමෙයි යකෝ ඕගේ ගලි හොදනවා යකෝ කලින් කියන්න බෑ තෝගේ සීයාගේ අම්මගේ අකෝ අපේ සීයා නෙමෙයි මං සීයාගේ සීයා නෙමෙයි යකෝ මුත්තා සීයාගේ ගලිය මේකට ගෙනල්ලා දාන්න නම් කලින් කියන්න බෑ යකෝ එන ආරම්භ හරි ගුලන් පරමත් ගැට ගන්න වරෙන් අයියෝ ආරමු මිතුර හාරමු ආරමු මිතුර හාරමු ඒ බඩු කෑල්ලක් හම්බුණා මිතුර හාරමු ඒ බුණාද මන්ද තියෙනවා ආරමු මිතුර හාරමු බඩු කෑල්ලක් හම්බුණා බඩු ගෑල් හම්බුණා වරේ මේ තෝගේ සීයා මේක වහලා තියෙන්නේ තනි පැත්ත. තෝගේ සීයා මෝඩයක් තෝ වගේම. කන විට ඔක්කොම තෝත් කොන පිටනේ තෝ මං කොහෙද මට ටී මම තෝගේ ටී කම්මට මේක බලපන්. එයි යකෝ මොකද්ද තියෙනවා? මේ මොකද්ද යකෝ මේ? සීයාගේ දොක්කා. සීයාගේ දොක්කා. ඒ වගේ මේ මොකද්ද? මේ 150 ගා ගන්න කොහොමද යාම?
දැන් මේ 150 දැන් ඔබ කිව්වේ මට ගුණුන්නා කියලා 150 දෙන්නම් කියලා. දැන් මේක ගහන්නේ තොද පුක්කිය.